බලමු කොහොමද කියලා ටෙස්ට් එක. වාව් සෝනිය. අවන්න ඕනෙත් නැහැ. මැෂින් ඕනෙත් නැහැ. ලේසියෙන්ම පිට්සා එකක් ගෙදර දින්නවා. ඉතින් මුලින්ම පෙන්නන්න පිට්සා ඩෝ එක හදාගන්න විදිය. ඉතින් මේක ලික්විඩ් පිට්සා ඩෝ එකක්. ලික්විඩ් පිට්සා ඩෝ එකක් වුණාට හරිම ක්‍රන්චි, සුපිරි. ඉතින් ක්‍රන්චි විදියට හදාගන්න ට්‍රික්ස් ටික ඔක්කොම ටික පෙන්නන්නම්. ඉතින් මුලින්ම ඊස් තියෙනවා. ඊස් ග්‍රෑම් 3යි. sugar තියෙනවා. මම රෙසිපි එකේ quantities ටික ඔක්කොම description එකේ දාන්නම්. 150 ml water. ඉතින් මෙන්න මේ ටික yeast, sugar, water හොඳට mix කරගන්න. ඉතින් මේකත් පොඩි trick එකක්. ඉක්මනටම ඔයගොල්ලන්ගේ dough එක proof වෙනවා. sugar, yeast එක ඉතා ඉක්මනටම react කරනවා. කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මෙන්න මේ විදියට yeast සම්පූර්ණයෙන්ම දිය වෙනකම් mix කරගන්න. ඉතින් විනාඩි 5ක්වත් වෙන්නේ නැහැ මේකට. අන්න පිට දා ගන්නවා ඊළඟට. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් ලික්විඩ් විදිහට එන්නේ. මෙහෙම හොඳට මික්ස් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ දාගන්න salt. salt දෙනවා මෙතන ග්‍රෑම් 5ක්. 5 gram salt. 10 ml olive oil. ඉතින් olive oil මිලිලිටර් 10ක් තියෙනවා. ඩෝ එක හොඳට මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ක්ලින් ෆිල්ම් එකකින් වහලා විනාඩි 20ක් කව කරලා තියාගන්න. ඉතින් ඔලිව් ඔයිල් නැත්තම් ඔයගලන්ට ගන්න පුළුවන් පොල් තෙල්, කොකොනට් ඔයිල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් විනාඩි 20ක් තියමු මේක පිපෙන්න. ඉතින් ඊට පස්සේ තමයි ඉතුරු ටික කරගන්න තියෙන්නේ. ඉතින් එතකන් පිට්සා සෝස් එක හදන විදිහ පෙන්නන්න. මෙන්න මේ පෑන් එක පිට්සා එක කොහොමද ක්‍රන්චි එකට හදාගන්නේ කියලා. ඉතින් ඒකේ සීක්‍රට් එක තියෙන්නේ ඊළඟට ඒකත් පෙන්නන්නම් කොහොමද පෑන් එක හදාගන්නේ කියලා. එකත් ඔයගොල්ලන්ට ගෙදර හදාගන්න පුළුවන් ලේසිම විදිය පෙන්වන්න යන්නේ. ඉතින් මෙතින් ටොමැටෝ පේස්ට් ඔයගොල්ලන්ට ටොමැටෝ සෝස් උනත් ගන්න පුළුවන්. ඉතින් ටොමැටෝ පේස්ට් මෙතන තියෙනවා ග්‍රෑම් 100ක්. මෙතන තියෙනවා sugar ග්‍රෑම් 2ක්. salt තියෙනවා ග්‍රෑම් 2ක්. ඉතින් garlic තියෙනවා big 2ක් ග්‍රෑම් 5ක් දාගන්න. this is dry oregano ග්‍රෑම් 2ක් තියෙනවා. ඉතින් dry oregano නැත්තම් කමන්නේ. ඉතින් මේ තියෙන්නේ basil ග්‍රෑම් 5ක් තියෙනවා. මම චුට්ට වැඩිපුර අරන් තින්නේ මම basil ටෙස්ට් එකට කැමති නිසා. pepper ග්‍රෑම් 1ක්. ඉතින් හරිම ලේසි මේ ටික මේ විදිහට මික්ස් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේකත් හදලා විනාඩි 10ක් 15ක් තියන්න. එතකොට තමයි අපි තාපු ingredients වල flavor එක එළියට ඇවිල්ලා ඔයගලන්ට පිට්සා එකේ නියමම රසක් හම්බෙන්නේ. විනාඩි 20ක් ඉවරයි. පිට්සා ඩෝ එක ready. ඉතින් දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ක්‍රන්චි එකට මේක හදාගන්න කියලා. ඉතින් මේක තමයි ට්‍රික් එක. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් පෑන් එක උඩට ඔලිව් ඔයිල් එහෙම නැත්නම් කොකොනට් ඔයිල් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයිල් ගාලා ඔයගොල්ලෝ ෆ්ලා දා ගන්න ඕනේ. ඉතින් මේකෙන් තමයි ඔයගොල්ලන්ට සුපිරි ක්‍රන්චි බේස් එකක් එන්නේ. මේ විදිහට මේ වගේ ස්මූත් ඩෝ එකක් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේකෙන් අපිට පිට්සා දෙකක් විතර හදා ගන්න පුළුවන් වෙයි. ඉතින් ලස්සනට මෙන්න මේ විදිහට ගාන්න බැලන්ස් කරගන්න පිට්සා සෝස් එක. තමයි චීස් දාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මොසරෙල්ලා චීස්. ඔයගොල්ලන් ගන්න මම රෙකමන්ඩ් කරන්නේ මොසරෙල්ලා චීස් එකම තමයි. ඉතින් මොසරෙල්ලා නැත්තම් චෙඩර් චීස් හරි එමන්තල් චීස් හරි ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට හැදුවේ මාගරිටා පීස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේකට ඕන වෙජිටබල් එකක් ඕන මීට් එකක් දාගන්න පුළුවන්. ඉතින් හැමෝටම හදා ගන්න ලේසි නිසා තමයි මම මාගරිටා පීස් එක හදන්න ප්ලෑන් කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්ත ඕන ටොපින් එකක් ෆිලින් එකක් ඔයගොල්ලන්ට දා ගන්න පුළුවන් මේ පිට්සා එකට. චෙඩර් චීස් ටිකකුත් මම යූස් කරනවා. ඉතින් මේක නම් ගාර්නිෂ් එකට දාගන්න ලස්සනට. ඒ වුණාට මේකෙන් ටේස්ට් එකකුත් එනවා. ඉතින් දැන් තියෙන්නේ පිට්සා එක කුක් කරගන්න මෙන්න මේ විදිහට. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයගොල්ලෝ ලෝ හීට් එකේ තමයි පිට්සා එක කුක් කරන්න ඕනේ. ඉතින් මේක කුක් වෙන්න විනාඩි 10ක් විතර යනවා.
බලමු විනාඩි 10කින් කොහොමද කියලා. ආවන් එකේ බේක් කරද්දි මම දා ගන්නවා සෙල්සියස් 220 විනාඩි 8ක් බලමු කොහොමද කියලා රිසල්ට් එක. ඉතින් මේ තියෙන්නේ ආවන් එකේ දාපු එක බලමු කොහොමද කියලා දෙකම. let's go chef. විනාඩි 5ක් විතර ඉවරයි. විනාඩි 5ක් වගේ යද්දි ඔයගොල්ලෝ ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්න මෙන්න මේ වටේට. ඉතින් බලමු කොහොමද කියලා අපේ pan pizza එක. wow. cheese හොඳට melt වෙලා තියෙනවා. wow soft. බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට හරියම ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද කියලා. wow. crispy එක. wow. ලස්සනට ගානිෂ් පාරක් දාගෙන ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. බලමු කොහොමද කියලා ටේස්ට් එක. wow. ඉතින් ඔයගලන්ට බැලුවා කොහොමද කියලා. ඉතින් ක්‍රන්චි එකක් තියෙනවා සුපිරියටම. මාමා මියා සුපිරිම සුපිරි. ඉතින් try කරන්න මේ pan pizza එක slow වෙත් නෑ සුපිරිම සුපිරි. ඉතින් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා subscribe කරගෙන යන්න. ඊළඟට මෙන්න මේ වගේ recipes ගොඩක් ගෙන ඔයගොල්ලන්ට ඉතින් අවන්න ඕනෙත් නෑ මැෂින් ඕනෙත් නෑ ලේසියෙන්ම pizza එකක් ගෙදර දින්න. ඉතින් මේ තියෙන්නේ oven එකේ හදන කට්ටියට හරිම ලේසියෙන් මේ විදිහටම හදා ගන්න පුළුවන්. එක කොහොමද oven එකේ react කරන්න කියලා.